ලණු අතේ ළඟන අනිත් පැත්තෙන් අර ගහගෙන යන කෙනා සත්තු මිනිස්සු විතරක් නෙමෙයි සත්තු වෙනවලු. ගිහිල්ලා පැනලා බේර ගන්න කටයුතු කරනවා. බලන්න අර හමුදාවේ තරුණයෝ නාවික හමුදාවේ 4 දෙනෙක් ආගියතක් නෑ. අනුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගිහිල්ලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. බැමිණිතියා මහා සාගතයේ වෙලාවේ වසර 12ක කාලයක් අපේ රට මේ ක්‍රිස්තු පූර්ව 103 89 වගේ කාලවල අපේ රටේ මුළු මහත් රටම අඩු ගානේ මිනිස්සුන්ට කණ්ඩ දෙයක් නැතුව නෙළුම් අල හාරගෙන කාලා මී ගස්වල මී පොතු කාලා ජීවත් වෙලා නැවත ගොඩනැගිච්ච රටක් මේක. අපේ රට හැමදාම තමන්ට ලැබිච්ච අභියෝග ඊට වඩා ශක්තිමත්ව නැගී සිටීම සඳහා යොදාගත්තු රටක්. සියලුම ආගමික පූජ්‍යයන්ගේ නීලා හිටිනවා. ඔබ වහාම හෙට ක්‍රියාත්මක වෙන පරිදි ඒ අවතෙන් කඳවුරු වෙත යන්න. එය මනසින් ශක්තිමත් කරන්න. මොකද හේතුව මේක අපේ පරාජය නෙමෙයි. ජපානයේ වගේ රටවල් බලන්න. ඒගොල්ලන්ට වෙච්ච නරකම දේ තමයි ඒගොල්ලෝ අවස්ථාවක් කරගත්තේ ඒගොල්ලන්ගේ නැගී සිටීම සඳහා. මේක මේ මිනිස්සුන්ට දොස් කියන්න බෑ කන්ද ගෙවල් හැදුවා අය, පල්ලි ගෙවල් හැදුවා අය කියලා. කොහේ හැදුවත් දැන් මේකට මුණ දෙන්න වෙනවනේ. සමස්තය විදියට ගත්තොත් අපිට කතා කරන්න බොහෝ දේවල් ටිකක් ඉතුරු කරලා තිබෙනවා මේ ව්‍යසනය සම්බන්ධයෙන් කතා කරන ස්වාමීන් වහන්සේ 465 දෙනෙකුගේ දිවි තොර කරලා 366 දෙනෙකුගේ අතුරුදන් වීමක් පිළිබඳ වාර්තා වෙන මොහොතක් අද හවස 6 වෙනකොට අංකය කොතනින් නැවතේද කියන තාමත් දන්නේ නැහැ. රට පුරා වාර්තා වෙන කතා එක තත්ත්වෙ මීට බරපතල වෙන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේ වික්ෂුන් වහන්සේලා අද මේ සම්බන්ධ රතන සුප්‍රදේශනාවක් මහානායක ස්වාමීන් වහන්සේලාගේ මුලිකත්වයෙන් ආරම්භ වන බව සඳහන් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ආගමික වශයෙන් එකතු වෙන්න කියලා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීමක් කරන පන්සල් වලට විහාරස්ථාන වලට එකතු වෙන්න කියලා මල්වතු අස්කිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා. අපි මොකද්ද අපි හිතන්න ඕන විදිහ බෞද්ධ ජන සමාජයේ විදිහට ගත්තොත් මොකද්ද මෙතලා තියෙන තත්ත්ව පිළිබඳ විග්‍රහය ඔබ වහන්සේගේ මුලින්ම. තෙරුවන් සරණයි. මම මුලින්ම චතුර මහත්තයා මුළු රටටම ආශිර්වාදයක් කරලා මේ මගේ සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පානිනෝ. සියලුම දුකටපත් වෙච්ච අය දුකෙන් මිදෙන්න, ශෝකයටපත් වෙච්ච අය ශෝකයෙන් මිදෙන්න, බියටපත් වෙච්ච අය බියෙන් මිදෙන්නට, සියලු දෙනා සුවපත් වන්නට අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දළදා වහන්සේගේ ආශිර්වාදය සැලසේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි මේ මොහොතේ රටක් හැටියට මෑත ඉතිහාසයේ තුල මුහුණ දුන්නු ඉතාමත්ම බරපතලම ස්වභාවික ව්‍යසනයටයි මුහුණ දීලා තිබෙන්නේ කියන එක අපි කාටත් පැහැදිලියි. සුනාමි අනතුර සිද්ධ වුණාට ඒක මුහුදු බඩ වෙරළාශ්‍රිත ප්‍රදේශවලට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුණේ. එයින් නැතිවෙච්ච ජීවිත සංඛ්‍යාව ගත්තොත් එහෙම 30-40000ක් 50000ක් වුණත් ඒ ව්‍යසනයට මුහුණ දෙන්න තරම් රටට ශක්තියක් තිබුණා. රට අභ්‍යන්තරේ ඒ සඳහා ඒ අයට උදව් කරන්න පිරිස් හිටියා. ඒක අපිට ගොඩ ගන්න පුළුවන් පහසු ඉලක්කයක් වුණා. හැබැයි මෙවර අපි මුහුණ දීලා තියෙන මේ ව්‍යසනය මේ සුලිකුණාටුවත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය ඇතුලේ මුළු මහත් රටම දිස්ත්‍රික්ක සියල්ලම මේකට මුහුණ දීලා තියෙනවා. කඳුවල හිටිය අය කඳු නාය ගිහිල්ලා, හෙල්වල හිටිය අය ඒව යට වෙලා, ඒ වගේම පාරවල් කැඩිලා, ඒ වගේම ගංගාවල් උතුරලා, ඊළඟට ඔය විවිධ ජලාශ පිටාර ගලලා, සමහර ඒවා වාන් දාලා, සමහර ඒ වගේ බැමි කඩාගෙන ගිහිල්ලා. ඒ හැටියට ගනිද්දී එක පැත්තකින් මෙහි ආර්ථිකමය වශයෙන් අපිට මුහුණ දෙන්න විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී එනවා. ගොවිතැන් ආරම්භ කළා විතරයි ඒක ඔක්කොම විනාශ වෙලා. අනිත් පැත්තෙන් ගත්තාම නැවත ගොවිතැන් කරලා ගොඩනගන්න ගොවි බිම්වත් නැති ගානට ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙන එක පැත්තකින්. ඒ වගේම මිනිස්සුන්ට දැන් බොහොම යම් ප්‍රමාණයකට
යට වෙච්ච ගෙවල් සුද්ධ පවිත්‍ර කරගන්න දැන් හෙට ඉඳලා මං හිතන්නේ සඳහා යෙදෙනවා යොසුලුව. හැබැයි ඒ ගෙවල් සුද්ධ පවිත්‍ර කරලා ඒවට එන්න පුළුවන් පිරිසක් ඉන්නවා. වගේම ගෙවල් තබා ගෙවල් තිබිච්ච ඉඩම්වත් නැති පිරිසක් සමහර අය ඒ වගේ යට වෙලා ගිහිල්ලා සමහරුන්ගේ ජීවිත සම්පූර්ණයෙන් පවුල් පිටින් නැති වෙලා ගිහිල්ලා ඒ හැටියට ගනිද්දී මේක රටක් හැටියට අපිට ඉතාමත්ම බරපතල व्यसन තත්වයකට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපේ ඉතිහාසය ඇතුලේ අපි මුණ දුන්නු යම් යම් व्यसනයන් අපි සිහියට ගන්න ඕනේ. බැමිණිතියා මහා සාගතයේ වෙලාවේ වසර 12ක කාලයක් අපේ රට මේ ක්‍රිස්තු පූර්ව 103 89 වගේ කාලවල අපේ රටේ මුළු මහත් රටම අඩු ගානේ මිනිස්සුන්ට කණ්ඩ දෙයක් නැතුව නෙළුම් අල හාරගෙන කාලා මී ගස්වල මී පොතු කාලා ජීවත් වෙලා නැවත ගොඩනැගිච්ච රටක් මේක ඉතිහාසය ඇතුලේ. ඒ වගේම අපේ රට ආක්‍රමණ වලට මුහුණ දීලා රටේ රජෙක් නැතුව වලගම්බ රජුරන්ගේ කාලේ හැම මතක ඇති. ඔය සේන ගුත්තික වගේ අස්සවැලෙන්දෝ ඇවිල්ලා සමහර අය අල්ලගත්තා. ඒ වගේම විවිධ ආක්‍රමණිකයෝ ඇවිල්ලා දාටිය පීටිය ආදි වශයෙන් ඒ ආක්‍රමණිකයෝ පිළිමාර පළේමාර ආදි වශයෙන් ඒ අය. ඒ විදිහට අපේ රට හැමදාම තමන්ට ලැබිච්ච අභියෝග ඊට වඩා ශක්තිමත්ව නැගී සිටීම සඳහා යොදාගත්තු රටක්. අභියෝග කියන වචනේ අපි පාවිච්චි කරමු සාධනීය විදිහට. එමත් නැත්නම් අපි කියන්නේ පොසිටිව් විදිහට අපිට ධනාත්මක විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් එකක්. අභි කියන වචනේ තියෙන්නේ යහපත් කියන එමත් නැත්නම් සුදුසු හොඳ කියන අර්ථය. අභිධර්ම කියන එක එහෙම තියෙන්නේ. විශිෂ්ට කියන අර්ථය. යෝග කියන්නේ යෙදීම. හැම අභියෝගයක් කියන්නේම ඔපචුනිටි එකක්. අභියෝගයක් කියලා කියන අවස්ථාවක්. ඒ නිසා මම යෝජනා කරනවා දැන් අද මට අහන්න ලැබුණ එක අවාසනාවන්ත සිද්ධියක් අපේ චතුර මහත්මයා සඳහන් කළා. ඒක ඒ තරම් තාම තහවුරු කරගත්තු කතාවක් නොවෙන්න පුළුවන්. එක්තරා මවක් සහ දරුවන්ගේ වියෝවක් ගැන මේ අවස්ථාවේදී මේ ඇතිවෙච්ච ශෝකාකුල තත්ත්වය නිසා ඇතිවෙච්ච තත්ත්වයක් ගැන. හැබැයි මම මේක අහගෙන ඉන්න විශේෂයෙන්ම අපේ පන්සල් වල හාමුදුරුවරුන්ගෙන්, ඒ වගේම මෙහෙණින් වහන්සේලාගෙන්, ඒ වගේම අපේ රටේ සියලුම කතෝලික, හින්දු, ඉස්ලාම් සියලුම ආගමික පූජ්‍යයන්ගෙන් ඉල්ලා හිටිනවා. ඔබ වහාම හෙට ක්‍රියාත්මක වෙන පරිදි ඒ අවතෙන් කඳවුරු වෙත යන්න. එය මනසින් ශක්තිමත් කරන්න. මොකද හේතුව මේක අපේ පරාජය නෙමෙයි. ජපානයේ වගේ රටවල් බලන්න. ඒගොල්ලන්ට වෙච්ච නරකම දේ තමයි ඒගොල්ලෝ අවස්ථාවක් කරගත්තේ ඒගොල්ලන්ගේ නැගී සිටීම සඳහා. අපිට පස්සේ පටන් ගත්ත රටවල් තමයි ඇමරිකාව වගේ රටවල්. මහා ඉතිහාසයක් නැහැ. නමුත් ඒ වුණාට ඒ අය ලෝකයේ ඉදිරියට ගියේ පස්සේ පටන් අරගෙනත් ඉදිරියට ගියා. ඒ නිසා අපි මේ අභියෝගය කියන එක මේ වෙයිචි කියලා වචනයක් තියෙනවා, චීන වචනයක්. වෙයි කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාව. චී කියලා කියන්නේ අභියෝගය එහෙම නැත්නම් සුදුසු පරිදි යොදා ගැනීම. ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම අපිට තියෙන ඔපචුනිටි එකක් කියලා අපි සලකන්න ඕනේ. ඒ කියන්නේ මේ නරක දේ අපි කොහොමදත් අපේ සංස්කෘතිය එහෙමනේ. අපි කියන්නේ පෙරළුණු පිට හොඳයි කියනවා කියලා එකක්. ඒකේ තේරුම මේක හොඳයි කියන එක නෙමෙයි. මේකට අපි ශෝක වෙලා කනගාටු වෙලා ජීවිත හානි කරගෙන එමත් අත් මේකට ඍණාත්මකව මුහුණ දෙනවට වඩා දැන් බලන්න සුනාමි ආවා. ඊට පස්සේ තමයි අපි හැම අවුරුද්දෙම හැම මාස 6කට හරියක් ඒ පළාත්වල ගිහිලා සුනාමි වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එකට අපි පුහුණු පවත්වන්න ගත්තේ. ඊට පස්සේ තමයි අපි සුනාමි එලාම් හයි කරලා ඒ කණු හයි කරලා ඒ විදිහට ඒවා දැනුම් දෙන දේවල් පටන් ගත්තේ. ඒ නිසා අපි දැන් මේ අභියෝගය මොකද අපි සමහර දේවල් අපි පිළිගන්න ඕනේ අපි පරිසරයට එරෙහිව ගියා. ඒ දේවල් අපිට ඇතම් වෙලාවට මේ හේතු නිසා වෙන්නේ නැති. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ කඳුවල මිනිස්සු පහත් බිම් වල ගෙවල් හදන්නද කන්ද ගෙවල් හදන්නද. දැන් දෙකම වෙයිනම් කොහෙද ගෙවල් හදන්නේ? ඒ නිසා මේක සුවිශේෂ අවස්ථාවක්. මේක මේ මිනිස්සුන්ට දොස් කියන්න බෑ කන්ද ගෙවල් හැදුවා අය, පල්ලමේ ගෙවල් හැදුවා අය කියලා. කොහේ හැදුවත් දැන් මේකට මුණ දෙන්න වෙනවනේ. ඒ නිසා මේ වෙලාවේදී අපිට තියෙන්නේ මේ අවස්ථාවේ ධර්මානුකූලව කල්පනා කරන්න දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අටලෝ දහම කියන එක. මේක මිනිස්සුන්ට මුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. මේක ධර්මතාවක්.
ධර්මතා මේවට කියන්නේ කාල විපත්ති කියලා. කාල විපත්ති කියලාද කාල සම්පත්තිත් තියෙනවා කාල විපත්තිත් තියෙනවා. එතකොට මේ කාල විපත්ති කියන දේවල් අපිට මූණ දෙන්න තියෙන දේවල්. එතකොට මේ දේවල් වලට මූණ දීලා අපි කොහොමද මේ ජීවිතේ මේ අභියෝගයේ දිනන්නේ කියන එක පිළිබඳව කල්පනා කරන්න ඕනේ. ලෙහෙනිය වල්ගේ මුහුද ඉස්සයි කියන කතාවක් අපි අහලා තියෙනවා අපේ ජාතක කතාවේ. එහෙමයි. ඒ කියන්නේ ලෙහෙනියකට පුළුවන් ද වල්ගේ මුහුද ඉහින්න. හැබැයි ඇය ඒක ආරම්භ කරනවා. ඇය පැටිය ලබාගෙන තමයි ජයග්‍රහණය කරන්නේ. අම්මා දවස් 7ක් මුහුදේ කරපිට තියාගෙන පිහිනෝ බෝසත් පුතෙක් ගැන කතාවක් අපි අහලා තියෙනවා. මාතු බෝසක. මාතු බෝසත් කතාවේ. එතකොට ඒකේ කතාව තියෙන්නේ ඒ අපිට දිනන්න බෑ අපිට ඉටු කරගන්න බෑ කියන හිතන දේවල් වලට පවා අපි ජයග්‍රහණය සඳහා අපිට යන්න පුළුවන් මාවක් තියෙනවා කියන එක පෙන්වන්න. ඒ නිසා බුදුදහම මේ ධනාත්මක චින්තනය අපිට අමුතියෙන් උගන්වන්න දෙයක් නැහැ. අපේ ජාතියේ අපේ මිනිසුන්ගේ හිත ඇතුලේ මේක කවලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි චතුර මහත්තයා. අපිට තියෙන වැදගත්ම දේ චතුර මහත්තයා මේ වැඩසටහනට මට ආරාධනා කරපු වෙලාවේ මං කිව්වේ කියන ඕන වෙලාවක මං එන්නම්. මොකද හේතුව ඔබතුමන්ලා ඕගොල්ලෝ එදා ඉඳලා නිින්දක් නැතුව හැමදාම රෑ 12 1 වෙනකන් වැඩ කරලා ආයෙ 2ට 3ට පටන් ගන්නවා. ඔය විතරක් නෙමෙයි අනිත් සියලුම රූපවාහිනී මාධ්‍ය වල එහෙමයි. ඒගොල්ලෝගේ කාර්ය කළා. බලන්න අර හමුදාවේ තරුණයෝ නාවික හමුදාවේ 4 දෙනෙක් ආගියතක් නෑ. අනුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගිහිල්ලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. ඊ ගුවන් පෙරේදා. ඒ ගුවන් නියමුවන් ඒ විරෝධාර ඒ නියම තමන්ගේ ජීවිත පරිත්‍යාග කරේ අනිත් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරන්න ගිහිල්ලා. ඒ විතරකුත් නෙමෙයි. බලන්න දැන් මා දකුණේ ඉඳලා මොනවද බෝට්ටු අරගෙන වෙන රටක කවදාවත් තමන් වතුරට පයින්නව දනුම් බේරගන්න වෙන ලෝකෙ කිසිම රටක මිනිස්සු. හැබැයි අපේ රටේ මිනිස්සු එක පැත්තකින් ලණු අතේ ළඟන අනිත් පැත්තෙන් අර ගහගෙන යන කෙනා සත්තු මිනිස්සු විතරක් නෙමෙයි සත්තු වෙනවලු. ගිහිල්ලා පැනලා බේරගන්න කටයුතු කරනවා. ඒ නිසා අපිට පේන්නේ මේ රට හැටියට ගත්තම අපිට තියෙනවා විශාල මානව සම්පතක් මානව දයාව පිරිච්ච ආගම දහමින් පරිපූර්ණ වෙච්ච. ඒ නිසා ඒ ඇත්ත එක මෙතන ගොඩ එන්න පුළුවන්මයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ සඳහා එක පැත්තකින් භෞතිකවත් අනිත් පැත්තෙන් මානසිකවත් වුන් සූදානම් කිරීම තමයි අපි හැමෝගෙම යුතුයකම කියන එක මම මුලින්ම අදහස් කරනවා මේ අදහස් දැක්වීමේදී.